Hi guys, welcome back to my YouTube channel. ඔන්න අද ඔයාලට ස්ටඩි ලොග් එකක් අරන් ආවා. වෙනදට නම් ගොඩාක් දුරට වැඩ කරන්නේ රැටනේ. හැබැයි මම අද උදෙන් වැඩ පටන් ගන්නවා කියලා හිතුවා. අද මම account වල වැඩ විතරයි කරන්නේ. මොකද මට තනින් තන මිස් වෙච්ච account ගණන් ටිකක් තියෙනවා. ඒ කියන්නේ පස්සේ හදන්නම් කියලා තනින් තන ඉතුරු කරපු ගණන් 6-7කුත් තියෙනවා. තව මට එහෙම් සති දෙකක් විතර පන්ති යන්නත් බැරි වෙලා තියෙනවා. ඒවයි නෝට් මම ඉල්ලගෙන ෆොටෝ ගැහුවට තාම සම්පූර්ණ කරේ නැහැ. ඒක නිසා මම හිතුවා මම අද account වල ඔක්කොම වැඩ සම්පූර්ණ කරනවා කියලා. හෙට BS වල වැඩ සම්පූර්ණ කරන්න ඕනි. අනිද්දාට account වල වැඩ සම්පූර්ණ කරන්න ඕනි. ගොඩාක් අය මගෙන් කොමර්ස් ගැන ගොඩාක් ප්‍රශ්න අහලා තිබ්බනේ. ඉතින් මට පුළුවන් ටිකට මං අද උත්තර දෙන්නම්. මට මෙච්චර කාලෙ ඒවට උත්තර දෙන්න බැරි වුණානේ. කට්ටිය අහලා තිබ්බා කොමර්ස් වල මේ සබ්ජෙක්ට් තුන කොහොමද තෝරගන්නේ කියලා. මෙහෙමයි කොමර්ස් කරන කෙනෙක්ට තියෙන්නේ සබ්ජෙක්ට් 4යි. ඒ 4න් 3ක් තමයි අපි තෝරගන්න ඕනේ. එතකොට ඒ 4 තමයි account BS කියන්නේ business study වලට econ ICT. එතකොට මේ සබ්ජෙක්ට් 4න් business study account අනිවාර්යෙන් තෝරගන්නවා. ඔයාලට econ හරි ICT හරි මේ දෙකෙන් එකක් තෝරගන්න පුළුවන්. ඒ දෙක ගැන නම් මම කතා කරන්න යන්නේ නැහැ. සමහරු කියනවා ICT හොඳයිලු, සමහරු කියනවා econ හොඳයිලු. ඒක ඔයාලගේ තේරීම තමයි. මම නම් තෝරගත්තේ econ. මොකද මම O-level වලටත් ICT කරේ නැහැ. එතකොට මට මේ පැත්තෙන් knowledge එකක් ලොකුවට නැති නිසා මම econ තෝරගත්තා. ඊට පස්සේ අහන දෙයක් තමයි කොමර්ස් කරන්න හොඳට ගණන් පුළුවන් වෙන්න ඕනිද කියලා. එහෙම හොඳට ගණන් පුළුවන් වෙන්න ඕනේ නැහැ. ඔයාට එකතු කිරීම, බෙදීම, අඩු කිරීම, ගුණ කිරීම පුළුවන් නම් ඒ ටික තමයි ඕනි වෙන්නේ. econ වල තියෙන ගණන් ගැනත් අහලා තිබ්බා. econ වල ගණන් නැහැ. ඒ කියන්නේ O level කාලේ තියෙන ගණන් නෙමෙයි තියෙන්නේ. ඒක ඒ සබ්ජෙක්ට් එකත් එක්කම එන දෙයක්. එහෙම ලොකුවට ගණන් ඕනි කියලා දෙයක් නැහැ. තව ඔයාලට A level ගැන කොමර්ස් ගැන දැනගන්න ඕනි දේවල් තියෙනවා නම් මේ ලොග් එකේ යටින් කමෙන්ට් එකක් දාන්න. මම අනිත් ලොග් එකේදී අනිවාර්යෙන් ඔයාලට ඒ ගැන කියන්නම්. හරි එහෙනම් අපි ආයෙත් වැඩ පටන් ගමු.
ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මගේ channel එකට ආදරයෙන් පිළිගන්නවා. channel එක subscribe කරලා දිගටම මාත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. vlog එක හොඳයි නම් like එකකුත් දාගෙන යන්න හොඳේ. මේ කඩේට සරුංගල් හදලා දාලා තිබ්බ එක්කෙනා නම් හොඳට සරුංගල් හදලා තිබ්බා. අපි සරුංගල් 3ක් විතර ගත්තා. ඒ එකක්වත් කූරියා ගැහුවේ නෑ. හරිම හොඳට ගියා. අපි එනකොටත් ගොඩාක් අය සරුංගල් යවන්න පටන් අරගෙන මේ පේනවනේ. මන් එතනට ගියාම දිගම දිග සරුංගලයක් දැක්කා. ඒක තමයි මං අපේ අම්මට ඒ වෙලාවේ පෙන්නුවේ. වැඩි වෙද්දී සරුංගල් මදි වුණා. ඉතින් තාත්තා හිමයි ආයෙත් ගියා සරුංගලයක් ගන්න. ඔන්න දැන් නම් එන්න කට්ටිය වැඩි වෙනවා. මෙතන නම් කොච්චර හිටියත් එපා වෙන්නේ නෑ. ඒ තරම්ම ලස්සනයි. ඊට පස්සේ මං ඇවිල්ලා වොෂ් එකක් දාගත්තා. දැන් කාලා ආයෙත් වැඩ පටන් ගන්න ඕනේ. අද නම් මට ගොඩක් වැඩ තිබ්බේ නැහැ. මොකද මගේ ෆේවරිට්ම සබ්ජෙක්ට් එක account නිසා මම ඒකේ වැඩ හැමදාම වගේ කරනවා. මට ගොඩක්ම මිස් වෙලා තියෙන්නේ account නුයි BS උයි තමයි. ඉතින් හෙට හරි අනිත් හරි BS වැඩත් කරන්න ඕනි. එහෙනම් ළමයි මේ ගණන් ටික හදලා මං අද නිදා ගන්නවා. මගේ ලොග් එක අවසන් වෙනකම් බැලුවට ගොඩාක් තෑන්ක්ස්. ඔන්න මම වෙනත වගේ පරක්කු කරන්නේ නැතුව පුළුවන් තරම් ඉක්මනට ලොග් එක අරන් ආවා. ඔයා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරලා දිගටම එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. ලොග් එක හොඳයි නම් like එකකුත් දාන්න හොඳේ. ඔයාලගේ අදහස කමෙන්ට් එකක් විදියට දාන්නත් අමතක කරන්න එපා. එහෙනම් තවත් අලුත් ලස්සන ලොග් එකකින් ඉක්මනටම හම්බෙමු.